බත්තු යන්න කෑමු යන්න ඒවගේ මිදියක් පෙට්ටු එලලුවගේ දේවල් තම්බගන්න පඩම් බදින්න මස්වර්ග බදින්න ඕනම දෙයක් තෙම්පරාදු කරන්න මේ ඕනම දෙයක් ගන්න පුළුවන් මල්ටිෆන්ක්ෂනල් ස්ටීමින් ෆොට් එකක් ගැන තමයි අද වීඩියෝ එක. ගෙදර ගෑස් ටික ඉතිරි කරගෙන කරන්ට්යෙන් හොයන්න පුළුවන් සෙන්ටිමීටර් 18ක විස්කම්බයක් සහිත මල්ටි කුකර් එකක් තමයි මේක. ඉතින් මේ මල්ටි කුකර් එකත් එක්ක ඔයාලට එලලු වගේ දේවල් තම්බන්න වෙනම ස්ටීමර් කොටසකුත් එනවා. ඒ වගේම මේ මල්ටි කුකර් එක නන් ස්ටික් මල්ටි කුකර් එකක් තමයි එන්නේ. ඉතින් මේ අයිටම් එක ගැන කතා කරන කෙනෙක් මතක් කරන්න ලංකාවට එන මේ වගේ අලුත්ම ඔන්ලයින් ප්‍රොඩක්ට් ගැන වීඩියෝ බලන්න ඔයගොල්ලෝ කැමති නම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ අයිටම් එක කොයි වගේද කියලා බලන්න අපි මේ මල්ටි කුකරෙන් කෑම එකක් හදලාම බලමු. මේදී මේ මල්ටි කුකරේ පාවිච්චි කරන්න පුළුවන් හැම විදිහම පෙන්වන්න පුළුවන් විදිහට ෆ්‍රයිඩ් රයිස් එකක් හදන විදිය ඔයාලට මේ වීඩියෝ එකෙන් ඉස්සරහ බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ මල්ටි කුකරේ පවර් එක ගැන කතා කරොත් වෝල්ට් 400ක පවර් එකක් තියෙනවා. ඒ නිසා ඉක්මනින්ම ඕනම කෑමක් මේ මල්ටි කුකරෙන් හදා ගන්න පුළුවන්. මුලින්ම මම කරලා තියෙන්නේ මේ හාල් ටික හොදගෙන මේ භාජනයට දාලා තියෙන්නේ. මේකට මම පාවිච්චි කරේ කීරිසම්බ කියන හාල් වර්ගය. මෙතනදී අපි කීරිසම්බ හාල් ග්‍රෑම් 350 375 අතර ප්‍රමාණයක් කරන් තියෙනවා මේ රයිස් එක හදන්න. ඉතින් කීරිසම්බ ග්‍රෑම් 375 දැම්මම මේ භාජනය සම්පූර්ණ පිරෙන්න බත් අපිට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ උපරිම ප්‍රමාණය ග්‍රෑම් 375ක් පමණ වට බත් හදා ගන්න පුළුවන්. මේ මල්ටි කුකර් එකත් එක්ක ස්ටීමර් එකකුත් දෙන්න නිසා මම කැරට් අඩේකුත් කොටස් කිහිපයකට කපා ගත්තා. ස්ටීමර් කරන විදිය පෙන්වන්න. සාමාන්‍ය මේ මල්ටි කුකරේ ප්‍රයෝජනවත් වෙන කාටද කියලා මම පොඩ්ඩක් ඕනට පැහැදිලි කරලා ඉන්නම්. සාමාන්‍යව ගමකින් ඉඳලා ඇවිල්ලා බෝඩින් වෙලා ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාලා තනියෙන් කෑමයක් හදන්න ඕන වෙලාවකදී නැත්නම් ඔයාලා අලුත බැඳපු කබල් එකක් ගන්න. නැත්නම් ඔය පුංචි පුතාට දුවට ආහාර තම්බ ගන්න, එයාලයි කෑම වෙනවම හදා ගන්න. ගෙදර ඇති කරන සුරතල් සතාට කෑම හදන්න. මෙන්න මේ වගේ අවස්ථාවලදී ඔයාලට මේ මල්ටි කුකරේ පාවිච්චි කරගන්න පුළුවන්. ඔන්න අපි දැම්ම කැරට් එකේ දැන් තැම්බෙලා ඉවරයි. ඒ වගේම බතත් තැම්බෙලා ඉවරයි. දැන් ආහාරයට ගන්න සුදුසු ආකාරයට අපේ බත හැදිලා ඉවරයි. මිලකට අපි රයිස් එකට ඕන මස් ටික තම්බ ගන්න තමයි යන්නේ. මෙතනදී මම අරන් තියෙනවා චිකන් ග්‍රෑම් 550. චිකන් ග්‍රෑම් 550ට අවශ්‍ය වතුර ප්‍රමාණය තියලා මම මේ මල්ටි කුකරේම චිකන් ටික තම්බ ගත්තා. ඉතින් ඊට පස්සේ මේ තම්බගත් චිකන් ටික මම තෙල් පාවිච්චි කරලා රන්වන් පැහැර වෙනකම් බැදගත්තා. මම මේ රයිස් එක හදද්දී පාවිච්චි කරපු තෙල් එක පොඩ්ඩක් අවුල්. ඒ නිසා තමයි ගොඩක් පෙන ගතියක් තියෙන්නේ. ඊට පස්සේ මම තෙල් ටිකක් දාලා ඉඟුරු සුදුරුන් දාලා බැදගෙන එලෝල් ටිකත් මේකට දාලා බැදගත්තා. ඊට පස්සේ චිකන් ටිකත් මේකට එකතු කරලා ඔන්න දැන් අපි බත් ටිකත් එකතු කරා. ඊට පස්සේ ටික වෙලාවක් මේ වගේ මල්ටි කුකරේ මේක පිස ගන්නවා. ඔන්න දැන් අපේ රයිස් එක හරියාගෙන තමයි එන්නේ. ඔන්න අවසානයේදී අපි මේ වගේ රයිස් එකක් හදාගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මේ මල්ටි කුකරේ පාවිච්චි කරලා ගෑස් ඉද්ද කරගෙන පහසුවෙන්ම ආහාර පිස ගන්න. ඉතින් ඕඩර් එකක් දානවා කලින් චූඩම චූඩි දේ වගේ නමයි ලිපිනයි දුරකථන අංක දෙකකුයි භාණ්ඩේ පින්තූරයක අපගේ Facebook පිටට හෝ WhatsApp දුරකථන දෙනවා 0711523 මේ නම්බරේ කෙටි පණිඩක් යොමු කළා ඔයාලට මේ item එක ගෙදරටම ගෙන්නා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට ලංකාවට ඔන්ලයින් ප්‍රොඩක්ට් එක රිවිව් එකක් බලා ගන්න ඕන නම් ඔයා කැමති ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක අපි ළඟ තියෙන item එක ගන්න අපි අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හැම වෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.